මතක ඇති සීවලී කුමාරයා අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් කොහෙද හිටියේ? අර මව් කුසේ හිර වෙලා හිටියේ. දැන් ඉතින් කොහොම හරි දරුවා බිහි වුණා. අර අම්මා දරුවා බිහි වෙනතුරු අනන්ත දුකක් වින්දා. හැමතිස්සෙම සිහි කරේ බුදුරජාණන් වහන්සේ මේ දුකෙන් නිදහස් වුණා. ධර්මයේ තියෙන මේ දුකෙන් නිදහස් වෙන්නයි. ඒ ශ්‍රාවක සංඝ රත්නේ මේ දුකෙන් නිදහස් වෙන්න වීර්යය ගන්නවා. අනේ නිවන තුල මේ කිසි දුකක් කරදරයක් නෑ නේද කියලා කුසාතක ගා ඉන්නවා. කොහොම හරි අවුරුදු 7යි මාස 7යි දවස් 7න් දරුවා බිහි වුණා. ඉතින් එදාට පහුවදා විශාල දානයක්. දැන් ඉතින් අවුරුදු 7 චූටි දරු පැටිය. අවුරුදු 7යි මාස 7යි දවස් 7යි. දැන් ඉතින් දාන බෙදාගෙන යනවා. දැන් මේ චූටි සීවලී කුමාරයා දැන් ඉතින් අම්මයි තාත්තයි පිටිපස්සෙන් යනකොට රත්තරන් පාටින් බබලන ඇහැල මල් කලඹක් වගේ දිලිහෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ නැවතුණා. බබු කොහොමද? සුවසේ ඉන්නවද කියලා? සානිපෙන් ඉන්නවද කියලා? දී මොන සුවයක්ද ස්වාමීනි කිව්වා. අවුරුදු 7ක් මාස 7ක් දවස් 7ක් මේ කලගෙඩියක් ඇතුළක වගේ මං උන්නේ. මේ ජීවිතේ දුක. ඒක බලන්න මේ පුංචි දරුවා ජීවිතය ගැන හිතුවේ ඉපදීම දුකයි කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලි කෙනෙක් හිටියා. රේවත කුමාරයා විතරයි ඉතුරු. අනිත් අය ඔක්කොම මහානවන. අම්මා තාත්තා බැලුවා මේ කොල්ලත් පයින්න කලින් මොකක් හරි පෙළවහ කරලා දෙන්න ඕන කියලා අමාරුවෙන් රැකගෙන ඔහොම හරි කෙල්ලෙක් බඳලා දුන්නා. දැන් ඉතින් ඉස්සර කාලෙත් දැන් අර අද කාලේ වගේ මගුල් ජෝඩුට වාඩි වෙන්න පුටුවක් තියෙනවා. මනමාලේ ඉන්නවා මනමාලේ ඉන්නවා. ඔතෙන්ට වයස අවුරුදු 120ක ආච්චි කෙනෙකුයි 100 කෙනෙකුයි හැරමිටි කකා ඇවිල්ලා අමාරුවෙන් කියනවා අනේ පුතේ අනේ දුවේ දීර්ඝායුෂ වේවා කියලා. රේවත කුමාරයා බැලුවා කටේ දතක් නැහැ. ඇඟේ යම කිඹුලක් ගියම වගේ කෙලින් හිට පණ නැහැ. අතපය ඇඹරිලා මේ වේරද මටත් කියන්නේ. අපොයි මේ මොකද්ද මේ වෙන විපත්තිය? කොහොමද මම මේකෙන් ගැලවෙන්නේ කිය කල්පනා කර කර හිටියා. දැන් ඉතින් මංගල ජෝඩුව පිටත් වෙනවා. ඔහොම යනකොට කැලේකින් කරත් යනවා. යනකොට ඉක්මනට නවත්තන්න මට පොඩ්ඩක් වැසිකිළියට යන්න ඕනේ කිව්වා. බැස්සා කරත්තින් දිව්වා දෙවිල්ලා මඟුල් නෙදුම් ගලවගලා වීසි කර කර දිව්වා. ගිහිලා ආරණ්‍යක කියන අනේ ස්වාමීනි ඉක්මනින් මාව මහාන කරන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා තිබුණේ මල්ලි ආවොත් ඉක්මනට මහාන කරන්න කියලා. පැවිදි වුණා. ගෞතම බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නම බවට පත් වෙන්න වාසනාව ලැබුණා. දවසක් එක භික්ෂුන් වහන්සේ නම උන්වහන්සේ තරුණ කාලේ කසාද බැඳලා අලුතම තමයි මහාන වුනේ. දැන් ඉතින් මේ ස්වාමීන් වහන්සේ වීර්යය කළා රහත් වුණා. දැන් පැරණි බිරිඳට දරුවෙක් හම්බ වෙලා. මුන්ද දරුවත් කරේ ගහගෙන යනවා. ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේට ඇහෙන්න කියනවා මේ දැන් ඇස් දෙක පියාගෙන ඉන්නව නෙමෙයි. මේ ඔයගේ දරුවා. මට බෑකෝ මේ දරුවා තනියෙන් බලා ගන්න. දැන් ඔහෙත් ඉන්න ඕනිකෝ මේ දරුවා බලා ගන්න. සද්දයන් බද්දයන් නැහැ.
ආයෙ කිව්වා මේ ඔයගේ දරුවා බලා ගන්න එකයි ඇත්තේ. ඒ සද්දය තුන්වෙනි පාරක ඒ ඇහුවෙත් නෑ. දරුවා ඇතෑරියා. අතෑලා අඬන මේ ගෑනු කෙනා දුවගෙන ගිහිල්ලා ගහකට හැංගුණා. හිමීට බලන් හිටියා මොකද කරන්න කියලා. ඔන්නාසි බැලුවත් නෑ. කිසි හිතක් පපුවක් නැති මිනිහෙක් කියලා දරුවා අරගෙන ගෑනු කෙනා ගියා. බුදුරජාණන් වහන්සේ දිවසින් මේ සිද්ධිය දැක්කා. කිනයි මාගේ පුත්‍රයා සියලු කෙලෙස් බන්ධන වලින් නිදහස් වෙච්ච කෙනෙක්. ඔහුට හිතේ අභ්‍යන්තරයේ කිසි බන්ධනයක් හටගන්නේ. ඒතර මේ අපි ඇවිස්සෙන්නේ කැළඹෙන්නේ මේ හිතේ ඇතුලේ තියෙන රාගය නැමැති ගින්න නිසා, ද්වේෂය නැමැති ගින්න නිසා, මෝහය නැමැති ගින්න නිසා.